අපි 9 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා මේ සම්බන්ධතාවය. නමුත් දැන් ඔයගොල්ලෝ වැඩි හිටියෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැතුව ඇති. මොකද්ද මේ සම්බන්ධතාවය අමතක කරලා තියෙන්නේ. රයිට්. අද අපි කතා කරනවා ඒ ගැන. රයිට්. මං කියන ඔයගොල්ලෝ 9 ශ්‍රේණියේදී මොකද්ද ඉගෙන ගත්තේ කියලා. 9 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා ඝන සෙන්ටිමීටර් එකක් මිලිලීටර එකකට සමාන වෙනවා කියලා. ඝන සෙන්ටිමීටර් එකක් මිලිලීටර එකකට සමාන වෙනවා කියලා. එහෙමත් නැත්නම් අපි ඉගෙන ගත්තා ඝන මීටරයක් ලීටර් 1000කට සමාන වෙනවා කියලා. ওই දෙක මතක තිබ්බනම් ඔබට ඕනම අවස්ථාවක පරිමාව හදාගෙන ඔයගොල්ලන්ට ඒකට අල්ලන ද්‍රව ප්‍රමාණය සොයාගන්න පුළුවන්. රයිට්. මම උදාහරණ ගෙනලා පැහැදිලි කරන්නම් ඔයගොල්ලන්ට කොහොමද මේක වෙන්නේ කියලා. රයිට්. මේ මගේ අතේ තියෙන්නේ ඝන කාබයක්. මේක ඝන කාබය. මේක අපි හිතමු මිලිලීටර් මේක අපි හිතමු මේකට අල්ලන ද්‍රව ප්‍රමාණය අපිට හොයාගන්න ඕනේ. මේක ඇතුළ හිස් කියලා හිතුවොත් මේකට අල්ලන ද්‍රව ප්‍රමාණය අපි හොයාගන්න ඕනේ. රයිට්. මම මේක කියනවා මෙන්න මෙහෙමයි දීක පළල කියලා. මේක සෙන්ටිමීටර් එකක් දිගයි. අපි හිතමු මීටර් වඩා මේක දිගයි. මේක පෙනුමින් සෙන්ටිමීටර් එකක් දිගයි, සෙන්ටිමීටර් එකක් පළලයි, සෙන්ටිමීටර් එකක් උසයි. එහෙනම් මෙයාගේ පරිමාව හොයන්න පුළුවන්. එක වැඩි කිරීම එකනේ. දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උසනේ. එකයි. එහෙනම් ඝන සෙන්ටිමීටර් එකයි. සෙන්ටිමීටර් වැඩි කිරීම සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර් වැඩි කිරීම සෙන්ටිමීටර් ඝන සෙන්ටිමීටර්. එහෙනම් මෙයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර් එකයි. එහෙනම් මේකට අල්ලන ද්‍රව ප්‍රමාණය වන්නේ මිලිලීටර් එකයි. ඒක ඕගොල්ලොන්ගේ 9 ශ්‍රේණියේදී අපි ගන්නලා තියෙනවා. රයිට්. එහෙනම් දැන් අපි හිතමු මේක මීටර් කියලා. මෙන්න මේ ඝනකාභයේ මීටරය. මේ ඝනකාභයේ දිග මීටරයයි, පළල මීටරයයි, උස මීටරයයි. එහෙමනම් මේක ඝන මීටර් එකයි. ඝන මීටර් එකක් සමාන වෙනවා එහෙනම් ලීටර් 1000කට. ඝන මීටර් එකක් සමාන වෙනවා ලීටර් 1000කට. right. එතකොට මේ ඝන මීටර අපි ඉංග්‍රීසියෙන් කියනවා CBM එකක් කියලා. CBM එකක් සමාන වෙනවා ලීටර් 1000කට. දැන් අපි හිතමු මොකක් හරි වතුර ජලාශයකින් මීටර එකක් දිග, මීටර එකක් පළල, මීටරයක් උස කැලලක් කපලා ගත්තා කියලා එහෙම ගන්න බෑ. මම කියන උදාහරණයකට ගත්තා කියලා. එහෙම ගත්තොත් මේකේ තියෙනවා ලීටර් 1000ක්. ඒක තමයි සරලම දේ. ලීටර් 1000ක් තියෙනවා. right. අපි දැන් යනවා අපි දැන් පූල් එකට නාන්න යනවා. ඒ පූල් එකේ මල්ලි දන්නවා අපි මම ගණන් සර් කෙනෙක් කියලා. right. එහෙමනම් මේ අහනවා සර් මේකට අල්ලන ජල ප්‍රමාණය මට හොයාගන්න ඕනේ. ජල ප්‍රමාණය හොයාගන්න ඕනේ. මොකද මට මේකට යන වියදම ජලය පුරවන්න ඕනේ. මම මේ වතුර ටික අයින් කරලා නැවත අලුත් වතුර ටිකක් පුරවන කාලේ හරි දැන් ඒක පුරවන්න මට කොච්චර වියදමක් යනවද කියලා මට බලා ගන්න ඕනේ. දැන් එතකොට මම කොහොමද මේකේ ලීටර් ප්‍රමාණය හොයාගන්නේ? මොකද මට දැන් මම බැලුවා මගේ පාර් ලයින් එකෙන් මේ වතුර ප්‍රමාණය ගන්නේ. ඒ වතුර ප්‍රමාණය ගන්න මට ලීටර එක 750ක් වැය වෙනවා. එහෙමනම් මම ලීටර් ගාන හොයාගත්තා නම් මට පුළුවන් මේකට යන වියදම හොයාගන්න. right. මම කිව්වා මේක හරිම ලේසියි. මේ පූල් එකේ ඩීප් එන්ඩ් එකක් නැහැ. දැන් හදන පූල් වල දැන් අලුතෙන් හදන පූල් වල ඩීප් එන්ඩ් එකක් ඉදිරිය හදන්නේ නැහැ හෝටල් වල. මොකද ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් හැටියට තමයි සලකන්නේ. ඩීප් එන්ඩ් එකක් ඇතුව හදන එක. දැන් එහෙම හදන්නේ නැහැ. ඩීප් එන්ඩ් එකක් කියලා කියන්නේ ඕගොල්ලෝ මෙන්න මේ පූල් එක මේක කියලා මෙන්න මේ පූල් එක. ටැංකියක් වගේ ගන්න. ඩීප් එන්ඩ් එක කියලා කියන්නේ මෙන්න මෙහෙ අඩුයි මෙහෙට යන ගැඹුර වැඩි වෙනවා. මෙහෙට යන ගැඹුර වැඩි වෙනවා. ඒ මේ අඩු ප්‍රමාණයෙන් පටන් ගන්න. ආනතාකාරයට තියෙන. එහෙම එකක් ගන්න නෙමෙයි අපි කතා කරන්නේ දැන්. අපි මේ ඕගොල්ලෝ එහෙම එකක් වුණත් හොයන්න පුළුවන්. නමුත් අපි කතා කරන්නේ ඩීප් එන්ඩ් එකක් නැහැ. මේකේ දිග පළල උස තියෙනවා. මේක හරියට ඝන කාබ හැඩති ටැංකියක්. ඝන කාබයක් හැඩති ටැංකියක්. right. අපි බලමු මේක දැන් ඉතා ඉක්මනට අපි හොයාලා දෙන්න ඕනේ යාට මේකේ අල්ලන ජල ප්‍රමාණය. එතකොට යාට ඒක වැඩි කරලා එයාට යන වියදම හොයාගන්න පුළුවන්. right. මේක එයා මට කිව්වා මැන්නා ටේප් එකක් කරන් ඉතා ඉක්මනින්ම ඉන්න පුළුවන්. මේක මීටර් 15ක් දිගයි. මෙන්න මේ දිග ප්‍රමාණය. දිග ප්‍රමාණය මීටර් 15යි. මේකේ පළල මීටර් 10යි. මේ ඇතුළ ටැංකිය. හරි? මේකේ පළල මීටර් 10යි. මේකේ උස මීටර් 1යි. යන අඩි 3යි ගානක් නේ. අඩි 3.0 ගානක්. right.
දැන් බලමු අපි මේකේ ටල්න ජල ප්‍රමාණය හොයන්නේ කොහොමද කියලා. මේකේ එහෙනම් මේකේ පරිමාව හොයන්න ඕනේ. හරි. පරිමාව වැඩි කරමු. මීටර වලින් දීලා තියෙන ගැටලුවක් නැහැ. මීටර් 15යි වැඩි කිරීම 10 මීටර් 100 15 වැඩි කිරීම 10 150යි උස 1යි 150මයි. එකකින් වැඩි කරාම 150යි. එහෙනම් ඝන මීටර් 150යි. ඝන මීටර් 150ක තියෙනවා මෙන්න මේ පූල් එක. මම පූල් එක තමයි මේ එළියට නම් ඔයාලට පෙන්නන්නේ. හරිද? ඝන මීටර් 150ක් තියෙනවා. ඝන මීටර් 150යි. ඒතර ඝන මීටරයක් ලීටර් කීයද? ලීටර් 1000යි. එහෙනම් මේක ලීටර් කරන්න 1000න් වැඩි කරන්න ඕනේ. එහෙනම් 150 1000න් වැඩි කරාම 150000යි. 150000යි. එහෙනම් 150000ක් ලීටර් ඕන මෙයාට මේ ටැංකිය පුරවන්න. 150000. ඒ කියන්නේ 150000. අපි කතා කරන භාෂාවෙන් කිව්වොත්. සම්බතාකාරයෙන් නම් 150000යි. රයිට්. එතකොට මෙයාට යනවා කිව්ව සත 50ක් ලීටරේට. මෙයාට යනවා සත 50. හරිද? සත 50ක් යනවා නම් ඒක සත 50න් වැඩි කරාම රුපියල් 75000ක් මෙයාට යනවා ජලය වලට. දැන් දැක්කනේ පූල් එකකට වතුර පුරවන්න ලේසි නැහැ. සෑහෙන වතුර ප්‍රමාණයක් අල්ලනවා. ඔයගොල්ලෝ මීටර් 15ක් දිග පූල් එකක් කියලා කිව්වේ. ඉතාලම මේ කුඩා පූල් එක 15යි 10යි එකයි. හරි? රයිට්. එහෙමනම් අපිට ඕනම දෙයක පරිමාව හොයාගන්න පුළුවන් නම් ඒක අල්ලන ද්‍රව ප්‍රමාණය අපිට හොයාගන්න ඉතාම පහසුවෙන් පුළුවන්. රයිට්.